මේ යන්න හදන්නේ දැන් මේ කට්ට මෙව කරන්න යන්නේ මේ ඒත් මං ආයේ මේ කට්ට දාන්න ඕනේ දැන් ගලවලා ආයේ දාන්න ඕනේ දැන් මං ඒකට යන්න හදන්නේ මේ කට්ට මෙහෙම ගහගෙන ඉන්නවා කියන්නේ ලේසි නැහැ ඔය වැඩක් කරන්න බෑ ඇඟ හොදන්න බෑ කන්න බෑ ඇඳුමක් අඳින්න බෑ හිතන්නකො මේ කට්ටක් මෙහෙම අතේ තියාගෙන මෙහෙම ඉන්නවා කියන්නේ හරිම අමාරු යතක් එල්ලන් ඉන්නවා කියන්නේ සෙල්ලන්නේ නැහැ ඉතින් කොහොම තමයි ඉතින් මොනා කරන්නද ඉතින් බැන්ඩේජ් කරලා දැන් කට්ටිය කියනවා මම මේ අත බොරුවට මෙහෙම තියන් ඉන්නේ මම මේ බොරු කියපුවලා කියන කට්ටියට තමයි පේන්න තමයි මම මේ අත දැන් ඔයගොල්ලන්ට පෙන්නුවේ අනේ බොරුවක් කරන්න මට මේ මෙහෙම කාගේවත් අවධානය ගන්න කිසි අවශ්‍යතාවයක් නැහැ මට තියෙන අවධානය ඕගොල්ලොන්ගෙන් හොඳටම ඇති මට එහෙම අමුතුවෙන් අවධානයක් ගන්න ඕනේ නැහැ මං දිලේ කවීනාවි මට මේ අලුතෙන් මොන හරි දෙයක් කරලා අලුතෙන් රංගලා දෙයක් මට එහෙම අවධානයක් ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ මට එහෙම බොරුවට මේ වෙන අය වගේ බැන්ඩේජ් ඔතගෙනවත් මේ දැන් අනේ මට අරක එහෙම කියන්න කිසි අවශ්‍යතාවයක් නැහැ දෙයකට දාන් ඉන්න. ඉතින් ඒක එහෙම තමයි මට හැමදේම ඕගොල්ලන්ට කියන්න අවශ්‍යතාවය නැහැ. මං කියන දේවලුත් තියෙනවා, නොකියන දේවලුත් තියෙනවා. ජීවිතේ හැමදේම මම මේ සෝෂල් මීඩියා ඇතුලේ කියන්නේ නැහැ නේ. ඒවල කියන්න ඕන ඒ දේ කියලා තමයි අනිත් දේ නොකිය ඉන්නේ. ඒ මගේ හැටි. මම නෙමෙයි ඕනම කෙනෙක් එහෙම තමයි. පෙන්නන් ඉන්න ස්වරූප කවුරුත් නැහැ මේ සෝෂල් මීඩියා ඇතුලේ. ඉතින් සමහරක් කොයි සුදු ඇඳගෙන හිටියල් පේනවනේ දැන් වෙන වැඩ. ඉතින් ඒ හින්දා මේ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව තමන්ගේ රෙද්දක් හොයාගෙන ඉන්නවා නම් තමයි හොඳ ඔය මිනිස්සුන්ට මට කියන්න තියෙන්නේ.